හව් මේ ඉතින් සාමාන්‍යයෙන් වෙනවා පොඩ්ඩක් මේ කනෙක්ෂන් එක ඩ්‍රොප් වුණ ගමන්ම අපේ රටේ මේ ඉන්ටර්නෙට් ගොඩක් ෆාස්ට් මේ ඉතින් සමහරවිට ඔහොම ඩ්‍රොප් වුණාම ඉතින් ආයෙ එන්න සිදු වෙනවා. ඉතින් ආයෙ එකතු වෙන්න මාත් එක්ක ඉරාට් ෂෝ අද පොඩ්ඩක් ඉන්නේ බර ගානක් හිටියා වෙග්ගස් ගානක් හිටියා. බර ගානක් හිටියා. දැන් ආයෙ ඔයගොල්ලන් එකතු වෙන්නේ. ඔයගොල්ලන්ට ලේසිම දේ තමයි මෙතන සබ්ස්ක්‍රයිබ් කරන්න ටක් ගාලා ගිහිල්ලා මේ පොඩි නිල් පාට බටනයක් තියෙන එක ඔබන්න. ඒතර අපි ලයිව් ආපු ගාම ඔයගොල්ලන් ඒතර දන්නවා. කයිසා ටක් ගාලා ආවා. අන්න කොල්ලෝ. ඉතින් ආයෙ එකතු වෙන්න. දැන් මේ මම අහපු ප්‍රශ්නේ තමයි පහුගිය දවස්වල අපි දැක්කම මේක එක දේවල් ෂෙයා කරනවා. එතකොට සමහරලාට ගෑනු ළමයි ගොඩාක් අහිංසකයි කරනවා දන්නේ නැහැ. කොල්ලෝ ඊට පස්සේ අනම්මනම් රෙකෝඩ් කරලා ඕවා එහෙම ෂෙයා වල ඊට පස්සේ මේ සමාජෙම ඊට පස්සේ ඕවා බල්ලා හරි ආසයි බලන්න ඕවා. මේ ඊට පස්සේ ඔයාලට hina වෙලා ඊට පස්සේ ගෑනු ළමයට තව රස්සාවක් කරගන්නත් බෑ. ඊට පස්සේ තව තැනකට යන්නත් බෑ. පාරේ බහැලා යන්නත් බෑ. අන්තිමට එයාගේ ජීවිතේම විනාශ වෙනවා. සමහර අය අපි දැක්ක ඉස්කෝලේ යන ළමයි එහෙම ජීවිත නැති කරගන්නවා ඔය මොබයිල් ෆෝන් වල කැමරා රෙකෝඩ් කරලා කෙහෙල් මල්ලින්ද. මොකද හිතන්නේ? නෑ එතුමාර ඉස්සෙල්ලා කිව්වා වගේ හැම කපල් එකටම ඉතින් කෙල්ල ගොල්ලන්ට තියෙන කාමාසාව. ඉතින් අර තියෙන යවුනේ උදාවෙදිත් එක ඕවා ඉතින් අර ඇති වෙනවනේ. ඉතින් කට්ටිය ඉතින් ඕ වගේ දේවල් කරන්න රූම්ස් වලට අම්මනම් ගිල්ලි වෙලා ඉතින් ඔය අනවශ්‍ය දේවල් රෙකෝඩ් කරනවා. ඉතින් කොල්ලා කෙල්ලට කියන පැටියු මට මේ මතකයක් තියාගන්න අපි දෙන්න පොඩ්ඩක් රෙකෝඩ් කරමු පොඩි පාර්ට් එකක් කියලා. ඉතින් අර මෙහෙම කොල්ලන්ට බයින්න බෑ. අපි කොල්ලෝමනේ. ආ කුළුකම වෙනස් කරන්න බෑ. ඒනට කෙල්ලන්ට මොලයක් තියෙන්න ඕනේ ඒලාට එපා කියන්නේ. කොල්ලට තනියෙන් බ්ලේම් කරන්න බෑ. ඉතින් කෙල්ලන්ටත් මෝඩකමට රෙකෝඩ් කරන්න දෙනවා. ඊට පස්සේ අපේ ගොන් අර ඉන්නවනේ කොල්ලෝ සෙට් එක උන් කරන්නේ ඕවා නැවතුනාට පස්සේ කෙල්ලගෙන් පලිගන්න ඕවා අප්ලෝඩ් කරනවා මේක එක පේජස් වලට. ආ මේක මෙන්න මේක බඩුව මචං මෙන්න නම්බරේ කියලා ඉතින් මේ දානවා. එකේ පේජස් වල. ඉතින් ඒකෙන් වෙන්නේ ඉතින් ඒ කෙල්ලට අර වගේ අනවශ්‍ය කෝල් එන්න පටන් ගන්නවා. අනික ඒ වගේ වීඩියෝ එකක් ෂෙයා වුණාම මේ වගේ පේජස් වල මේ මිනිසුන්ට මුණ දෙන්න බෑ. අපි දැකපු තව දෙයක් තමයි මේ අපේ මේ ලංකාවේ පේජ් කරන පොඩි සෙට් එකකින් නම් චූකොල්ල සෙට් එක මම ඒකට කියන්නේ චූකොල්ලෝ කියලා. චූකොල්ල කියන්නේ තාම කලිසමේ චූ බින්දු බින්දු තියෙනවලගේ. ඒක දාගන්න ඒ කියන්නේ අර টয়ලට් ගියත් අර වලට එහෙම කරලා දාගන්න බැරි තරමේ කොල්ලෝ ටික තමයි ඔය පේජ් රන් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ඔනේ පේජ් නම් කියන්න බෑද කෙලින්ම. අපි නම් කියනවා දැන්. බය නැති නෑ බය නෑ මට නම් ලිස්ට් එක මතක නෑ. ඒ කියන්නේ මම වෙන පේජ් 20 කට තමයි පහක් කියලා නැතුවත් මේ අරුන් ටික මේ යනවනේ. නෑ පේජ් ඒ වගේ තිබ්බා මේ මට මතක නෑ ඇත්තට නම් ටික අපි නම් නොකිය දැන් යන්කෝ මේ කොහමද මේ පේජ් වල උනා තුන්ගේ මේ සහජ හැකියාව කියන්නේ දැන් වීඩියෝ එකේ දැන් ඔය කෙනෙක් ඔයයි මයි ප්‍රසිද්ධ දෙයක් නෙමෙයි කියලා. දැන් ඔයයි මයි නිකන් බදාගෙන ඉන්න වීඩියෝ එකක් තියෙනවා කිසමු. හිතන්නකෝ. හරි දැන් හිතන්නකෝ දැන් ඕකේ කයිස කරන පේජ් එකක් කයිස කරන වැඩි මේ අපි දෙන්නගේ බදාගෙන වීඩියෝ එකවල අප්ලෝඩ් කරනවා. දැන් ඉතින් මිනිස්සුන්ට අපි අඳුරන්න බෑනේ. මිනිස්සු දන්නේ අපි දෙන්න කවුද කියලා. දැන් කොල්ලෝ දෙන්නේ බදාගෙන ඉන්න සීන් එකක් විතරයි තියෙන්නේ. ඉතින් වෙලා තියෙන මේ පේජ් කරනුම් කරන්නේ ප්‍රොෆයිල් එකත් හොයා ගන්නවා. හරි ප්‍රොෆයිල් එක හොයාගන්න කෙල්ලගේ ප්‍රොෆයිල් හොයාගෙන මූණු ඔක්කොම නම ගම ඔක්කොම විස්තර දෙනවා කොල්ලන්ට. ඊට පස්සේ ඉතින් කෙල්ලට ගමේ ඉන්නත් නැහැ. වෙන කොල්ලොන්ගේ කරදරේ. ඉතින් ජීවිතයක් නැහැ. ඉතින් මේ චූ කොල්ලෝ තීරුම් ගන්න ඕන එක දෙයක්. ඔයගොල්ලෝ මේ සෙල්ලම් කරන්නේ තව මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කියලා. يعني මිනිස්සුන්ට ෆන් දෙන්න ඕන තරම් දේවල් තියෙනවා. දැන් මම කුපාඩි වීඩියෝ කරලා අප්ලෝඩ් කරන්නේ. මම කුපාඩි කියන අදහස සමාජයට පණිඩ දෙන විදිහ තමයි මම කරන්නේ. ඒ වාගෙත් එහෙම අර වීඩියෝස් තියෙනවද ඒ වගේ? අර තියෙනවනේ එක කර මම ඩිස්ක්‍රිටින් එකක් දාන්නත් තියෙනවනේ. නැහැ. ඔව්. එතකොට ඔය කාත් එක තියෙන්නේ කොල්ලෙක් එකද කෙල්ලෙක් එකද? දැන් ඩිස්ක්‍රිටින් කියන්නේ එහෙම නෙමෙයි. අර වීඩියෝ එක අන්තිමට තියෙනවා මේ අපේ ගහනවා. මොකද? අපේ ගහනවා. ඒක ගන්නකොට ඒ වීඩියෝ එක අන්තිමට තියෙනවා. ඒක තියෙන්නේ මේ වීඩියෝ එක නම් මතක නේකර නිකන් ජරා කැලලා නෙමෙයි අපි දිනපතා කරන දෙයක්. ඔයිල් මාරු කරනවා කියන එකක් තියෙනවා. ඉතින් මේ ඒ වගේ ඒවා ඉතින් කමක් නැහැ. ඉතින් සමාජ වෙන දේවල් අපිට සෝෂල් මීඩියා ටීවී එකේ පෙන්වන්න බැරි අපි පෙන්වන්නේ සෝෂල් මීඩියා කියන්නේ. ඉතින් ඒ වගේක් මම දෙන්නේ. ඉතින් ඒවා සමාජ වෙන දේවල් මට මතකයි ඒක දැකලා මේ මම අඳුරන අයියකට කියන දීලා තියෙනවා. මොකද ඒ අයියත් එහෙම කරන එක්කෙනෙක්. ඒක නක්ක කෝල් කරාම බොරුට අක්කට කියනවලු මේ පැටියු මන් නිදාගෙන ඉන්න වද දෙන්න එපා කියලා. ඊට පස්සේ ඉතින් ඇයට කියන තියනවලු. අර බලද්දි මේ අයියා ගන්න රැයට ඩේටින් සයිට් වල ගිහිල්ලා එහෙම මේ කෙල්ලොත් චැට් කරන එක කරන්නේ. අද ඉතින් ඒ වගේ දේවල් ඉතින් මම වීඩියෝස් වලින් ඉතින් පණිඩක් තමයි දෙන්නේ. මේකේ අපේ යාළුවෙක් දාලා තියෙනවා අපිට මේ කියවන්නත් බෑ පොඩ්ඩක් දිව දාගෙනම ඉන්නේ කියලා. දිව තියෙන දාන්නනේ අයියෝ. නෑ මම ගේ දරාවි දෙන්නේ මේ දිව දැක්කනේ ඒක ඇවිල්ලා කැතයිද මං කිව්වේ අරන්දන්නේ. හරි. මේ කයිස ගාලා දෙනවද? හරි මේ අපේ ගන්න. ඔව් මේ අපේ කයිස. අපේ කිව්වේ ටැටු එක. හරි එතකොට මේ තව එලා තියෙනවා ගොඩාක් මෙසේජස් එවනවා. හරි පොඩ්ඩකින් ගොඩාක් දේවල් අපිට අහන්න පුළුවන් මෙතන. මම නිකන් ප්‍රොෆෙසර් කෙනෙක් වගේ නේ උත්තර වල දෙනවනේ. ඔව්. ඉතින් කොහොම හරි මේ අපේ අන්තිම ඒ කියන්නේ කන්ක්ලූෂන් එක තමයි මේ අහන්න ඔබට කියන එක. ඒ කියන්නේ දැන් ඔය අනම්මනම් ඔය වීඩියෝ එහෙම මේවා කරලා ඊට පස්සේ පේජ් කරන අය හරි කමන්නේ කොහොම හරි ඔය
ඒගොල්ලන්ගේ ඒ දේවල් එළියට දාලා මේකට hina වෙන එක පොඩ්ඩක් හොඳ නෑනේ. නෑ මම නම් කියන්නේ ඒ කියන්නේ පේජ් වල මිනිස්සු අපිට හැමෝටම වැඩ කරලා මාසලා ගෙදර යද්දී අපි ඉතින් Facebook බලලා ඕකේ තියෙන ෆන් එක තමයි ගන්නෙ. මිනිසුන්ට ෆන් දෙන්න ඕන තරම් දේවල් තියෙනවා මේ ෆන් දෙන්න. ඒ කියන්නේ මිනිසුන්ගේ ප්‍රයිවසි වලට හානි නොවන විදියට ජීවිත වලට හානි නොවන විදියට ෆන් දෙන්න එක තමයි මම කියන්නේ. පොඩ්ඩ මොනවද බං පොඩි උඹේ. ඇයි පොඩ්ඩා කියලා දාලා කියලා තියෙනවා. ඒ පොඩ්ඩා කියලා දාලා තියෙන්නේ මොකක් හරි පොඩිද කියලා මොනවද? ඔව් අතපය පොඩි, කකුල් දෙක පොඩි. එතකොට ඔළුව නලකුයි නේ. ඔළුව ලොකුයි. ඇඟිලි උස කොච්චරද පොඩ්ඩෝ? උස ඇවිල්ලා බිම ඉඳන්ම අඩි 5 අඟල් 3යි. ගෑනලා බලන් ඉන්නවනම් 5 2 කට්ටිය හායි. මේ තව දේවල් තියෙනවා මම කියවන්න බෑ. මේකේ තියෙන දේවල් කෝබන් නව්වා කියලා තියෙනවා කසුන්. ජනිත් ඒවල තියෙනවා බොක්ක උනත් දෙන්නන් කියලා. එල්ලගේ යන්න කොල්ලෝ. මේ පොඩි තිලාන් වල තියෙනවා පොඩ්ඩෝ කියලා. ආයි පොඩි තිලාන්. උගේ මොනවද දන්නේ පොඩි. මේ හරි ඕගලන්ට ඕන දෙයක් අහන්න පුළුවන් පොඩ්ඩකින් ඕනම දෙයක් අහන්න පුළුවන්. ඉතින් පොඩ්ඩ මේ දවස්වල මොකද කරන්නේ ලංකාවට ඇවිල්ලා ඉතින්? ආපු දවස් ඉඳන් ඇත්තම කියනවා දැන් මේ ෆස්ට් ටයිම් ලංකාව කියන්නේ මිනිස්සු අතරට පොඩ්ඩක් කියලා ගියාට පස්සේ ෆස්ට් ටයිම් තමයි ලංකාවට ආවේ. ඉතින් ගොඩක් ඔය පොඩි ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහුවා, පොඩි ඉන්ටර්වියු වලට ගිහුවා. ඉතින් ගියේ සමුදේ නම් මේ වෙනකන් ඒ වලට බිසි වෙලා හිටියා. ඉතින් අදත් කොල්ලගේ ලන්ච් වලට ගිහිල්ලා කිලිම මේකට තමයි ආවේ. අපේ සෙට් එකට මේ විරාජ්ගේ ෆන් එකක් දෙන්න. මොකද හැමෝම විරාජ් දන්නවද දැන් මට ගොඩක් කට්ටිය කියනක් තමයි මේ ගොඩක් අය සතුටු වෙනවා මම ඔයා බයිට් කරගෙන. මාත් හැපි කට්ටියද. ඉතින් දැන් ඒගොල්ලෝ තව සතුටුයි තමයි විරාජ්ගේ එකට වාඩිලා මේ කතා කරන එක. ඉතින් විරාජ් ලෑස්තිලා ඉන්න මම මොනවා කියද දන්නේ නැහැ වාට. කිසිම අවුලක් නැහැ. ඕන දෙයක් කියන්න පුළුවන් මේ ලයිව්. මම ඊයේත් මේ අර මේකේ කිව්වා විරාජ්ට වගේ ලයිව් සින්දු ගැන බැරිය ඉන්නවා නම් මෙතන එන්න කියලා. ආරංචි නැහැ සින්න එක. ආරංචි නැහැ මම බය හිටියේ මේ. ඕන දෙයක් කියන්න පොඩ්ඩක් මේලා ඉන්න තියෙනවා උස කීයද පොඩ්ඩෝ. අන්න එක කියලා මිනිස්සුක් ගහලා දෙනවා. පොඩ්ඩා දන්න පුගක් කියවපන් කියලා. අයියෝ නරක වචන කියන්න එපා. පුග කියන්නේ නරක වචන නෙවෙයිනේ. ඉංග්‍රීසියෙන් නම් ඈසින් සිංහලෙන් මොකද දැන් තට්ටන්ද නේ? හරි කමන්නේ කොහොමාරි මේ අසංක වෙලා තියෙනවා. අසංක රන්මාල් කොහමද? අවිල බණ්ඩාර බිම්සර එවලා තියෙනවා මේ ඔය කියවන්නේ මේ යකාගේ උත්තර නේ. 730ක් මේලා බලනවා. ඔව් මලිත් එවලා තියෙනවා 730ක් බලනවා කියලා. දර්ශන එවලා තියෙනවා. ඇට පොඩිද කියලා හදන කොහොමද තියෙන ධනුෂ්ක ෆර්නෑන්ඩෝ හදන ඇට පොඩිද කියලා. V8ද කොෆි 8ද මේ චාමරේ වල තියෙන අම්මේ පැණියු දෙන්නේ කියලා. මන් නම් නෑ මෙයා තමයි යන්නේ. මේ දනුජ එවලා තියෙනවා අපි වාගේ වීඩියෝ වලට බොක්කෙම සප් එක දෙනවා හරිද කියලා. thank you very much මචං. මේ ෆේස් එකේ මූණේ ටැටු නැද්ද කියලා අහනවා රිෂාඩ්. නෑ ටැමුනේ ටැටු ගහන්න නෑ මචං. මොකද දැන් තමයි එක මචං මූණ සවුත් වෙලා තියෙන්නේ. ඉතින් ඔක තවත් සවුත් උර ගන්න ඕනේ නෑ. ඉතින් මූණේ නම් ටැටු ගන්න තව බෙල්ලේ එකක් ගහන්න ඉතින් ඉන්නවා. මේ සාමාන්‍යයෙන් ඔයා දැන් Facebook එකේ කෙල්ලෝ කී දෙනෙක් ඉන්බොක්ස් එකේ මේන්ටේන් කරනවද? දැන්ද? මේ වෙලාවේ. මේ වෙලාවේ මම හිතන්නේ ඉන්බොක්ස් එකේ ඉන්නවා 25ක් වගේ. 25ක විතර. 25ක් ඉන්නවා. WhatsApp එකේ ඉන්නවා 16ක් වගේ. ඒකට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව නේද? නෑ දැන් නෑ. දැන් නැද්ද? නෑ දැන් නෑ. ඒක දැන් නැවතිලා මාසයකට කිට්ටුයි. අර මං දැක්කේ නම් අම්මෝ ලව් කරගෙන මේ මූණ හැමරෙනවා නේ. තාම දින පොඩ්ඩක් ඉතින් නෑ. මේ හිටියා කෙල්ලෙක් හිටියා. අර රට ඉඳලා රට ගිහිල්ලා ඊට පස්සේ ගිහිල්ලා වීඩියෝ හදලා ෆොටෝ හදලා. ඉතින් ඇත්තම මමත් වැරදි වැඩක් කරේ. ඒ කියන්නේ මට මාර කොන්ෆිඩන්ට් එකක් තිබ්බා කෙල්ලත් එක්ක මට මාර මැච් වෙනවා කියලා. එයා මට අවුරුදු 12කුත් බාලයි, සෑහෙන බාලයි. ඒ කියන්නේ මගේ වයස දැන් කියන්නේ නා. මේ එයාට 10යි. ඉතින් මට 22යි. මේ කොහොම හරි මේ ඉතින් ඒක අන්තිමේ මට අවස්ථාවක් ආවා අර උනාට වඩා ආදරය කරාම ඇති වෙනවනේ ජෙලස් කියන එක. ඉතින් ඒකත් එක අමාරුයි. මොකද මම සාමාන්‍යයෙන් ගෙදරලා YouTube එකේ වීඩියෝ හදන කෙනෙක්. ඉස්සරහට ඉරල්ලත් ඒ මොනාරි වැඩ ඉස්සරහටදී ගෑනලා මේක එහෙම අතින් හරි අල්ලන්න එනවනේ. ඉතින් ඕ වගේ දේවල් වලට හරි බාධායි. මොකද මම ඉතින් එහෙම කරන්න අමාරුයි. මොකද මම එයා සපෝටිව් වෙලා හිටියා. හැබැයි අන්ඩර්ස්ටෑන්ඩින් පැත්ත පොඩ්ඩ අඩු වෙලා ගියා. ඉතින් අවංගම කියනවා නම් ඉතින් හොඳ සුවරයක් තියෙනවා මේ එයාට හොඳ කොල්ලෙක් හම්බෙයි කියලා මට වඩා අර තියෙන සින්ද මල් සින්දුවක් අහන් ඉන්නවා. නිකන් මට මල් සින්දු ගානක් මතක් වුණාම කියනකොට. මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි කියලාම සින්දුවක් තියෙනවා. ඒක අහන් ඉන්න තමයි තියෙන්නේ ඉතින්. දැන් දුකයිද ඒක? පොඩි චූටි දුකක් මට තේරෙනවනේ මූණේ පොඩි. නෑ ඒ දුක මන් තුනී කරගන්නේ අර කට්ටියත් ඒක තමයි. අර Facebook එකේ ඉන්න කට්ටියයි WhatsApp එකේ Instagram එකේ ඉන්න කට්ටියත් තමයි දුක තුනී කරගන්නේ. කොහොමද තුනී කරගන්නේ ඒව? දැන් මම ඒගොල්ලෝ දුක කියනවා. හරිද? මම ඒගොල්ලෝ මං කියනවා මෙහෙම ඉස්සර මෙහෙමයි මාළි ආදරය කරා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ දුක මට කියනවා. ඊට පස්සේ මං ඊට පස්සේ අර මම නිකන් ගෑනු ළමගේ ගේ ෆ්‍රෙන්ඩ් වගේ. ගේ ෆ්‍රෙන්ඩ්. ඔව් අර සාමාන්‍යයෙන් ගේ කොල්ලෝ උන්ටනේ ගෑනු ළමයා බයිනර් ප්‍රශ්න කියන්නේ. මොකද දන්නවා ලීක් වෙන්නේ නැහැ. හැම ප්‍රශ්නම කතා කරන්න පුළුවන්. නිකන් ගේ කියන්නේ නරක දෙයක් නෙමෙයි. ඉතින් අපේ ඒ රටවල නම් ගේ කියන එක ලොකු ඉෂුවක් නැහැ මේ ලංකාවේ උඩ දාන්න නැගලුවාට. මොකද මේ මිනිස්සු උපතින් ඉපදෙන හැටි ඉතින් මිනිස්සු මේ මිනිස්සු කරද්ද නෙමෙයි. මේ ඉතින් ඔය ප්‍රශ්නේ ඉතින් ඒගොල්ලෝ කතා කරලා මං දුක කියලා ඉතින් ගෑනු ළමයා ඉතින් කියනවා අපි කොහරි කියලා කොෆි එකක් දීලා කතා කරමු මේක ගැන. මේ ඉතින් චැට් වලින් කියන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා ඉතින් අවස්ථාවෙන් ප්‍රයෝජන අවස්ථාවලු තියෙනවා. ඊට පස්සේ
ඊට පස්සේ ඉතින් කොහි වල ගිහලා අතින් ගයිඩ් කරන් එනවා ඉතින්. අතින් කයි කරගෙන යනවා. අතින් ගයිඩ් කරන් එනවා. ඇයි යමාරක් කිල්ල මේ අඬ ගන්න ලොකු ලොකු තැන් වලනේ. අතේ තියෙන පොඩි ගාන විදන් කන ඉන්නලා. හරි මේ දැන් වාර කතා කලින් කිව්වා මොකද්ද මේ ගේ ලෙස්බියන් ඔය කතන්දර. දැන් වා මේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා එන්නේ. දැන් මේ වගේ රටක ඔය දේවල් ගැන පොඩ්ඩක් වෙනස් විදිහට බලන්නේ. ඔව්. අපරහෙන්. ඔව්. සෑහෙන අපරහෙන්. සෑහෙන අපරහෙන්. ඉතින් දැන් සමහරලාට ඒගොල්ලන් හැංගිලා ඉන්නේ ඒගොල්ලෝ හරි බයයි ඉදිරියට එන්න. ඒ සම්බන්ධව මොනවද ආදරණ මතේ? නෑ ඇත්තටම මම කියනවා මම හිතන්නේ ලංකාව කියන්නේ අපේ වගේ ලංකාව ඉන්දියාවේ රටවල තමයි ඔය වගේ ලොකු ලොකු ප්‍රශ්න තියෙන්නේ. දැන් යුරෝප රටවල ඕස්ට්‍රේලියාවේ රටවල ගේ ලෙස්බියන් කියන මේ ඕපන්. ඒගොල්ලෝ බදාගෙන ඉඹින එක රට කල්චර් එක. ඉතින් අපේ රටේ කල්චර් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට අපේ රට කොච්චර බෞද්ධ රටක් වුණත් ඒ ගේ කියන අයට ලෙස්බියන් කියන අයට ජීවත් වෙන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ වුණාට ඇමරිකානු නම් මැරි කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. දැන් හිතන්න දැන් ඔයාගේ කියලා දැන් මංගේ කියලා දෙනකො දැන් අපි දෙන්නට දෙන්න එතන මැරි ගන්න පුළුවන්. ඉතින් ඒ දින කරන්නේ ආදරයක්නේ. ඉතින් මම ගේ වෙලා මට ගෑනලා මේක වදින්න බෑනේ. මට බඳින්න පුළුවන් ආ විතරයි ඉරායි. ඉතින් ඒ වගේ අයට මං කියන්නේ chance එක දෙන්න ඕනේ. අනික් රටවල නම් අර බඳින එක පවා ලීගල් කරලා තියෙන්නේ. මොකද මේ රටේ එහෙම කරොත් මොකද කරන්නේ? ඉතින් මන් නම් ඒක වැරද්දක් දකින්නේ නැහැ. මන් දැන් අනික් අය මොකද්ද කියලා මගේ මතය නම් මේ ලංකාවේ වුණත් ගේ අයට ලෙස්බියන් කට්ටියට එකට ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕනේ. අනික් මිනිස්සුන්ට වගේ මොකද මං කිව්වා වගේ කවුරුවක්වත් උපතින් ගේ ඒ කියන්නේ ඒගොල්ලෝ උපතින්ම තමයි ගේ. උපතින්ම තමයි ලෙස්බියන්ලා. ඒක ටික කාලයක් ඇද්දම තේරෙන්නේ මේ මිනිස්සුන්ගේ වෙනස් මේ වගේ නැතුව මේ ඒක ඒ මිනිස්සුන්ගේ වැරද්දක් නෙමෙයි ඒක. දැන් අපි සාමාන්‍යයෙන් අංග විකල වෙලා ළමයි ඉපදෙන්නේ. මේ ළමයි වැරද්දක් නෙමෙයි උපතින් ඉපදෙන හැටි ඉතින්. ඉතින් ගේ ලෙස්බියන් කියන ඉතින් උපතින් මේ මිනිස්සුන්ගේ අංගේ තියෙන දේවල් ඉතින් ඒක වැරද්දක් කියලා මම දකින්නේ නැහැ ඉතින් ඇත්තටම. හරි. මෙන් ගොඩක් කලන්න මේ ඔය ඉන්න ලංකාවේ ප්‍රසිද්ධ ඇක්ට්‍රස්ලා ඔය නිලියෝ එහෙම කියනවා. එතකොට මොඩල්ස්ලා ලොකු ලොකු කට්ටිය. ඔය මම නම් ටික ගොල්ලෝට අට්ටක් කරලා. දැන් කියනවා මේ අපි දකිනවා සමහරවිට පින්තූරයක් එහෙම දැම්මොත් එහෙම ඒකට ජරා විදිහට කමෙන්ට් දාලා මේ අපේ කොල්ලෝ හරි අසහනෙන් ඉන්නේ කියලා. ඇත්ත. ඒ කියන්නේ වල්ගිලු වල්ද? වල්ද වචනේ. කොල්ලෝ වල් කිව්වත් වැරද්දක් නැහැ. වෙලා තින්නේ කොල්ලෝ විතර නෙමෙයි මේකේ සීන් එක. දැන් අනිත් ඒක ආයෙත් ගත්තොත් එහෙම දැන් ඉස්සර කාලේ උනත් ලංකාවේ තිබිලා තියෙනවා නේද? අතීතේ අපි වැඩි ඉතිහාසයක් යන ඕනේ අපි දන්න තරමේ ලංකාවේ තිබිලා තියෙනවා නේ ගණිකා වඩන් කියන එක. තිබිලා තියෙනවා නැතුව නෙමෙයි. දැන් ඒ රටවලත් ගණිකා වඩන් තියෙනවා. ඒවා මිනිසුන්ට දීලා තමන්ගේ කාමාසාව ඉෂ්ට කර ගන්න පුළුවන් තැන්. දැන් හිතන්නකෝ මම සිංගල් කෙනෙක් කියලා. දැන් මටත් කාමාසාවක් තියෙනවානේ. ඉතින් ඕවා